අයිබෝන් කියලා පිළිගන්නවා අදත් අපේ YouTube channel එකට. හැමෝම අද අපි කතා කරන්න අරගෙන ආවිල්ලා තින්නේ මෙන්න මේ සුපිරි L101 Max කියන මෙන්න මේ GPS full screen remote drone එක. මුලින්ම අපිට box එක හම්බෙද්දි මෙන්න මේ වගේ box එකක් හම්බුනේ. මේ drone එකේ ෆොටෝ එක තමයි මේ විදිහට ගහලා තියෙන්නේ. මේ වගේම full screen remote එකේ ඒ වගේම main features වගේ පල්ලෙහා මේ විදිහට mention කරලා තියෙනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි මේක full unbox එක කරලා බලමු කොහොමද මේකේ features ඒ වගේම camera quality ඒ වගේම box එකේ මොනවද ආවේ මේක ලංකාවේ කොහෙන්ද ගන්න පුළුවන් ඒ වගේම මේකේ quality එක කොහොමද ඒ ඔක්කොම වැඩි විස්තර කතා කරමු. back එක ගත්තොත් drone එකේ fold view එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම drone එකේ warnings වගේක් ගහලා තියෙනවා. Android App Store දෙකෙන්ම ඔයාලට app එක download කරගන්නත් පුළුවන්. ඒ වගේම මේ පැත්තේ මේකේ තව විස්තර ගහලා තියෙනවා. black color එක තියෙනවා, white color එක තියෙනවා. බැටරි ප්‍රමාණ ගහලා තියෙනවා. ඒ විදිහට තියෙනවා. ඔයාලට මේක බැටරි 1 2 3 කියලා පැකේජ් 3කට ගන්න පුළුවන්. අපි මේ drone එක purchase කරේ Smart LK outlet එකෙන්. මම ඔයාලට description එකේ links දාන්නම්. එහෙනම් වැඩි කතා නැතුව මේක unbox කරලා බලමු. මම drone එක මේ විදිහට unbox කරන්න ගන්නවා. මුලින්ම drone එක open කරගද්දි මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් box එකේ ඉන්නේ. මෙන්න මේ වගේ bag එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ වගේ premium quality bag එකක් හම්බෙලා තිනවා. මේ වගේ එල්ලගෙන යන්නත් පුළුවන්. ඔයාලට මම මේ විදිහට drone එක open කරගන්නවා. මුලින්ම drone එක open කරගත්ත ගමන් accessories set එක මේ විදිහට බලා ගන්න පුළුවන්. මේකේ charging cables දෙකක්, ඒ වගේම extra propeller set එකක්, ඒ වගේම screw tool එකක් ඒ බඩු ටික තමයි හම්බෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන paperworks බලා ගන්න පුළුවන් ඔයාලට. මෙතන paperworks වල drone එකේ app එකේ name එක තමයි RX drone app. ඒ වගේම full manual එකක් කියලා තියෙනවා. drone එක ගැන user manual එක. ඔයාලා මේ app එක download කරගන්නත් පුළුවන්. app එක download නොකර full screen remote එකක් තියෙන නිසා fly කරන්නත් පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ වගේ පංච් එකක් තිබ්බ එක අයින් කරගත්තා. මෙන්න මේ විදිහට තමයි drone එකයි remote එකයි battery එක බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි එහෙනම් මුලින්ම battery අරන් බලමු. battery එක ගත්තොත් මෙන්න මේ වගේ battery එකක් තමයි එන්නේ. මේක සාමාන්‍යයෙන් fake battery එකක් නෙමෙයි. සාමාන්‍ය හොඳ weight එකක් තියෙනවා. සමහර drones වල battery ගොඩක් බර අඩුවට තිබ්බේ මේක battery සාමාන්‍ය weight එකක් තියෙනවා. ඒ වගේම මෙතන micro pin charge port එකක් තියෙනවා. මෙතන light එකක් තියෙනවා LED එකක්. ඒක charge වෙද්දි light එක බොහෝ වෙලාවට drones වල එන්නේ light එක පත් වෙලා තිබිලා නෙමෙයි නේද? එහෙම නැත්නම් color change එකක් වෙනවා. සාමාන්‍ය මේ බැටරිය charge වෙන පැයක් විනාඩි 90ක් වගේ කාලයක් යයි. මේක flying time එක ගත්තොත් around 20 minutes තමයි flying time එක. ඊට පස්සේ ගත්තොත් මෙන්න මේ විදිහට අපිට full screen remote එක බලා ගන්න පුළුවන්. මේ විදිහට joystick දෙක තියෙනවා, unlock button එක තියෙනවා, return to home button එක තියෙනවා. ඊට පස්සේ GPS turn off buttons තියෙනවා. ඊට පස්සේ calibration buttons තියෙනවා. මෙතන photos capture කරන buttons තියෙනවා. ඒ වගේම full rechargeable battery එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ seal pack විදිහට. මෙතන camera movement buttons තියෙනවා, speed control buttons තියෙනවා. ඒ වගේම මෙතන charging port එක වගේම ඒ වගේම SD card slot එකක් මේක බලා ගන්න පුළුවන්. මේකට SD card එකක් company එකෙන් include වෙන්නේ නැහැ. වෙන මේක purchase කරන්න ඕනේ. ඊට පස්සේ අපේ main item එක වෙච්ච drone එක මේ විදිහට තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන උඩ GPS කියලා ගහලා තියෙනවා. ඒ වගේම මෙතන කැමරා දෙක තියෙනවා. ඒ වගේම sensor එක තියෙනවා. අපි මේක unfold කරගෙන බලමු. මේක සාමාන්‍ය ලංකාවේ market මිල රුපියල් 40000 45000 අතර යනවා. මම ඔයාලට description links දාන්නම්. ඒකෙන් ඔයාලට discount එකක් ඇතුව හොඳ මිලකට purchase කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි drone එක unfold කරාම බලා ගන්න පුළුවන්. සාමාන්‍ය ලොකු drone එකක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම අතට දැනෙන සාමාන්‍ය හොඳ weight එකකුත් තියෙනවා. ඒ වගේම මෙතන Wi-Fi receiver එක තියෙනවා. මෙතනත් කැමරා වගේක් තියෙනවා. ඒ වගේම මෙතන sensors වගේක් තියෙනවා. battery දාන්න තැන තියෙනවා. ඒ වගේම මෙතන lights වගේක් බලා ගන්න පුළුවන්. අපි battery insert කරලා බලමු කොහොමද drone එක start වෙන්නේ කියලා. මෙතෙන් තමයි power button එක. මේක තප්පර 3ක් විතර press කරන් හිටියාම drone එක on වෙනවා. මම මේ විදිහට on කරගන්නවා. ඔන්න විදිහට camera movement එකක් යනවා. ඒ වගේම යට මේ වගේ LEDs බලා ගන්න පුළුවන්. මේක සම්පූර්ණ brushless motors ඇවිල්ලා තියෙන. ඒ හින්දා ඔයාලට damage වෙන්නේ නැතුව ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් brush motor නෙමෙයි නිසා brushless motors නිසා.
අපි එහෙනම් රිමෝට් එක ඔන් කරගෙන බලමු සාමාන්‍යයෙන් කැමරා ක්වොලිටි එක කොහොමද කියලා. ඩ්‍රෝන් එක මේ විදිහට ඔන් කරගෙන තියෙනවා. දැන් ඔයාලට පේනවා ලයිට් බ්ලින්ක් එකේ තියෙන්නේ. මම රිමෝට් එක ඔන් කරගත්ත ගමන් ඩ්‍රෝන් එකයි රිමෝට් එකයි කනෙක්ට් වෙලා ලයිට් බ්ලින්ක් එක ඔෆ් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මම ඔන් දැන් රිමෝට් එක ඔන් කරා මෙතන පවර් බටන් එකෙන් මේ විදිහට ඩ්‍රෝන් එක ඔන් වෙනවා. මේක ඉංග්‍රීසි වලට ඕකේ දෙන්න. ඒ වගේම මෙතන දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔන්න ඔය විදිහට කැමරා එක කනෙක්ට් වුණා. මෙතන GPS මොඩ් එකේ තියෙන්නේ. ඒ වගේම බැටරි පර්සන්ටේජ් එක, සැටලයිට් ගාන, රිමෝට් බැටරිය, SD කාඩ් එක දාලාද නැද්ද? ඒ වගේම මෙතන ඩිස්ටන්ස් එක ෆ්ලයි කරන ඒ වගේ විස්තර ටිකක් බලා ගන්න පුළුවන්. ඩ්‍රෝන් එක සාමාන්‍යයෙන් අන්ලොක් කරගන්න තියෙන්නේ මෙන්න මේ බටන් එකෙන්. දැන් අන්ලොක් කරගත්තා මම. නමුත් ෆ්ලයි කරන්න බෑ. ෆ්ලයි කරන්න බැරි හේතුව මේක GPS ඩ්‍රෝන් එකක්. අනිවාර්යෙන් සැටලයිට් 10ට වඩා කනෙක්ට් වෙන්න ඕන ෆ්ලයි කරන්න නම්. එහෙම නැතුව ෆ්ලයි කරනවා නම් ඔයාලට දැන් GPS මොඩ් කියලා තියෙන්නේ. මේකෙන් මේක ප්‍රෙස් කරගෙන හිටියා තප්පර 3ක් විතර ඉන්ඩෝ මොඩ් එකට යනවා. එතකොට ඔයාලට ඉන්ඩෝ ෆ්ලයි කරන්න පුළුවන්. අපි ඉන්ඩෝ ෆ්ලයි කරලා බලමු කොහොමද එක්ස්පීරියන්ස් එක කියලා. මොනවා වුණත් මුලින්ම ෆ්ලයි කරන්න කලින් කැලිබ්‍රේෂන් ප්‍රොසෙස් එක කරගන්න ඕනේ. කැලිබ්‍රේෂන් ප්‍රොසෙස් එක කරගන්නවා නම් මේකෙන් තමයි කැලිබ්‍රේට් බටන් එක ඔය විදිහට කැලිබ්‍රේෂන් ප්‍රොසෙස් එක යනවා. එතකොට දෙවෙනියට තියෙන්නේ මේක GPS වල යවනවා නම් තමයි මේක කරන්න ඕනේ. මේ ප්‍රොසෙස් එකත් මම ඔයාලට පෙන්නන්නම් ඉන්ඩෝ මොඩ් උනත්. මේක එකපාරක් ප්‍රෙස් කරගත්තා. ඊට පස්සේ ඔයාලා ඩ්‍රෝන් එක මේ විදිහට වට දෙකක් කරකවනවා. ඔන්න ඔය වගේ බීප් සවුන්ඩ් එකක් එනවා. ඊට පස්සේ ඩ්‍රෝන් එක පල්ලෙහාට හැරෙව්වා කැම් එක. මෙහෙම වට දෙකක් කරකෙව්වා. ඔන්න ඔය විදිහට තමයි දැන් කැලිබ්‍රේෂන් ප්‍රොසෙස් එක සක්සස් වෙලා තියෙනවා. ඔයාලට පේනවා ලයිට්ස් බ්ලින්ක් එකකුත් යන්නේ නැහැ. දැන් ඔයාලට මේක ෆ්ලයි කරන්න පුළුවන් සේෆ් විදිහට සැටලයිට් 10ට වඩා කනෙක්ට් වෙලා නම් ඔයාලට රිටර්න් ටු හෝම් බය නැතුව ගෙන්න ගන්න පුළුවන්. තව දෙයක් තමයි මේ ඩ්‍රෝන්ස් වල විශේෂම කියන්න ඕනේ මෙමරි කාඩ් එක මෙතන ඉන්ක්ලූඩ් කරන්න පුළුවන්. ඒ වගේම ෆොටෝස් වීඩියෝස් කැප්චර් කරන්න පුළුවන් මෙතන මේවයි. රිමෝට් එකේ ප්ලේ වෙනවා ගොඩක් අය කියන කතාව තමයි රිමෝට් එකේ වීඩියෝස් ප්ලේ වෙනවා. නමුත් ෆෝන් එකට දැම්මම ප්ලේ වෙන්නේ නැහැ කියන එක. ඒකේ හේතුව තමයි ෆෝමැට් එක වෙනස් වෙන එක. එතකොට ඔයාලට වීඩියෝස් වෙනම කම්පියුටර් එකට දාලා එඩිට්ස් කරලා ගන්න පුළුවන්. ස්පීඩ් එකක් චේන්ජ් කරගන්න ඕන සාමාන්‍ය ස්පීඩ් 1 වලට. ඒ ටික තමයි ප්‍රොසෙස් එක. එහෙනම් අපි දැන් ෆ්ලයි කරලා බලමු කොහොමද එක්ස්පීරියන්ස් එක කියලා. මම මුලින්ම ඉන්ඩෝර් ෆ්ලයි කරනවා. ඊට පස්සේ අපි අවුට්ඩෝර් ෆ්ලයි කරලා බලමු කොහොමද කියලා. ඔන්න දැන් අපි ඉන්ඩෝර් ෆ්ලයි කරන්න තමයි යන්නේ. මේ විදිහට ඩ්‍රෝන් එක ස්ටාර්ට් කරගන්නවා. GPS drone එකේ ඉන්ඩෝර් ආකාරය රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද දැන් මේකේ සම්භාවිතාව වැඩි. නමුත් ඉන්ඩෝර් ෆ්ලයි කරන්නේ මේ වගේ ඔයාලට සාමාන්‍ය හොඳ මලකුණක් තියෙනවා නම් විතරක් ඉන්ඩෝර් ෆ්ලයි කරන්න පුළුවන්. ඔයාලට අරගෙන පුළුවන් දැන් මම රිමෝට් එක සම්පූර්ණ අතහැරලා තියෙද්දි ඩ්‍රෝන් එක ස්ටේබල් වෙලා තියෙනවා. කිසිම අවුලක් නැහැ. අපි එහෙනම් දැන් ලෑන්ඩ් කරලා ඊට පස්සේ බලමු අවුට්ඩෝර් ෆ්ලයි කරලා කොහොමද එක්ස්පීරියන්ස් එක කියලා. ඔන්න අපි දැන් අවුට්ඩෝර් ආවිලා තියෙන ඩ්‍රෝන් එක ෆ්ලයි කරලා බලන්න. මම මේ විදිහට ඩ්‍රෝන් එක තියෙනවා. මම මුලින්ම ඩ්‍රෝන් එක මේ විදිහට පවර් අප් කරගෙන ස්ටේබල් තැනකින් ඩ්‍රෝන් එක තියාගන්නවා. මෙන්න මේ වගේ ස්ටේබල් තැනකින් තියාගන්න ඔයාලා. ඒකම මේ විදිහට මම රිමෝට් එක ඔන් කරගන්නවා දැන්. මේ විදිහට රිමෝට් එක ඔන් වෙනවා. ඉංග්‍රීසි වල දාගෙන කනෙක්ට් කරගන්නවා. මුලින්ම මම මේ විදිහට පළවෙනි කැලිබ්‍රේට් ප්‍රොසෙස් එක කරනවා. ඒක ඔටෝ කැලිබ්‍රේට් වෙලා බීප් සවුන්ඩ් එකක් එනවා. දෙවෙනියට මම කැලිබ්‍රේෂන් ප්‍රොසෙස් එක මෙහෙම ඔන් කරා. ඩ්‍රෝන් එක කරකවන්න ගන්නවා. දැන් මගේ හෝම් පොයින්ට් අප්ඩේට් වෙන්නේ මෙන්න මේ මම දැන් මේක කරපු ලොකේෂන් එකට. තාම මගේ GPS සිග්නල් මෙතන අහුවෙලා නැහැ. 6යි තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන GPS සිග්නල් 6ක් විතරයි මගේ තියෙන්නේ. මම මේක දැන් 10ට උඩින් එනකන් ඉන්නවා. එතකොට මගේ හෝම් පොයින්ට් එක අප්ඩේට් වෙනවා.
දැන් 9යි ඔය 9න් බීප් සවුන්ඩ් එක ආවේ හෝම් පොයින්ට් අප්ඩේට් වුණා 10ට උඩ එනකම් ඉන්නවා. එතකොට ගොඩක්ම සේෆ් විදිහට යවන්න පුළුවන් අපිට ඩ්‍රෝන් එක. ඔයාලට දැන් පේනවා මට මෙතන GPS සැටලයිට් 16ක් අහු වෙලා තියෙන්නේ. මම ඉහිඳ ටේක් ඔෆ් කරගන්නවා. මම මේ විදිහට ඉතින් ඩ්‍රෝන් එක අන්ලොක් කරගන්නවා. ඊට පස්සේ මේකෙන් හිමිට ටේක් ඔෆ් කරගන්නවා. මම ෆොටෝස් කැප්චර් ගන්න මේකෙන්, වීඩියෝස් ගන්න මේකෙන්. ඔයාලට බලා ගන්න පුළුවන් ස්මූත් විදිහට ඩ්‍රෝන් එක ෆ්ලයි කරනවා. මම දැන් රිමෝට් එක මෙහෙම අතහැරලා තියෙද්දි ඩ්‍රෝන් එක හොඳ ස්ටේබල් මට්ටමක තියෙනවා. අපි බලා ගන්න තියෙනවා. ඒකම මම දැන් ඩ්‍රෝන් එකට මෙහෙම ඩ්‍රෝන් එක වම් පොසිෂන් එකට යනවා. ඔයාලා බලා ගන්න පුළුවන් මම ඇදගෙන ගියත් ඩ්‍රෝන් එක යවපු තැනටම එනවා. මේකේ පොසිෂන් එකටම ඩ්‍රෝන් එක ගන්නවා. දැන් මම මේ එහෙම කරත් ඩ්‍රෝන් එක එනවා යවපු තැනටම. අපි එහෙනම් දෙක ෆ්ලයි කරලා බලමු කොහොමද ඩ්‍රෝන් එකේ ස්ටේබල් එකයි කැමරා ක්වොලිටි එක කියලා. මම මේ විදිහට ඩ්‍රෝන් එක දැන් ටිකක් උඩට ෆ්ලයි කරනවා. ඔන්න ඔය විදිහට තමයි ඩ්‍රෝන් එක ෆ්ලයි කරද්දි බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඩ්‍රෝන් එක ඩොට් එකක් වගේ වෙනකම් ෆ්ලයි කරලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. මම ඩ්‍රෝන් එක ඒ වගේ පොඩි වෙනකම් ෆ්ලයි කරලා තියෙන්නේ. ඔයාලට පේන්නේ මේ ඩ්‍රෝන් එකේ කැමරා view එක තමයි මේ විදිහට පේන්නේ. දැන් ඩ්‍රෝන් එක ෆ්ලයි කරලා තියෙද්දි ඔන්න ඔය වගේ කැමරා view එකක් තියෙන්නේ. මේකේ gimbal කැමරා එකක් නෙමෙයි. ඒ නමුත් ඩ්‍රෝන් එකේ හැටියට හොඳ කැමරා ක්වොලිටි එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. මේ තියෙන කැමරා ක්වොලිටි එක ඔයාලට ලයිව් පෙන්නන්නේ මම. ඒකම අපි දැන් ඩ්‍රෝන් එක ඔයාලට පේන්නේ නැති තරම් වීඩියෝ එකට ඩ්‍රෝන් එකේ චූටි ඩොට් එකක් වෙලා තියෙන්නේ. මම ඔයාලට zoom කරලා පෙන්නන්නම් තව ටිකක්. ඔන්න ඔය ඩොට් එක වගේ පේන්නේ ඩ්‍රෝන් එක. ගොඩක් ඈත තියෙන ඩ්‍රෝන් එක. අපි දැන් ඒකම ඩ්‍රෝන් එකේ return to home check කරලා බලමු කොහොමද return වෙනවද කියලා. මම මේ විදිහට ඩ්‍රෝන් එකේ remote එක ඔයාලට පේනවා කියලා හිතනවා. මේක තමයි return to home button එක. අපි බලමු return to home button එක press කරලා කොහොමද drone එක return වෙනවද කියලා. මම මේ විදිහට return to home button එක press කරා. දැන් beep sound එකක් ඇහෙනවා. බලමු drone එක return වෙනවද කියලා. මෙතන return කියලා වැටෙනවා දැන්. අල් පේන පොඩි return කියලා වැටෙනවා. return කියලා වැටෙන්නේ. කම drone එක දැන් return වෙන ගමන් තියෙන්නේ. ඔයාලා බලා ගන්න පුළුවන්. ड्रोन को विදිහට රිමෝට් එකේ සවුන්ඩ් එක එන ගමන් රිටර්න් වෙනවා. ඔයාලට ඔය බලා ගන්න පුළුවන් මම රිමෝට් එකේ මුකුත් ප්‍රෙස් කරන්නේ නැහැ. ඩ්‍රෝන් එක ඔටෝම රිටර්න් වෙනවා. ඔන් ඩ්‍රෝන් එක හරි ලොකේෂන් එකටම ආවා අපේ උඩට. අපි බලමු ඩ්‍රෝන් එක ලෑන්ඩ් කරගන්නවද කියලා. මම රිමෝට් එකේ මුකුත් ඔබන්නේ නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට. රිමෝට් එකේ මුකුත් ප්‍රෙස් කරන්නේ නැහැ. ඩ්‍රෝන් එක ළඟට ඇවිල්ලා තියෙන්නේ දැන්. බලමු එයා ලොකේෂන් එක හරියට හොයාගන්නවද කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් ඩ්‍රෝන් එක යවපු තැන ආසන්නයටම ආවා. ඔන්න මේ විදිහට තමයි ලෑන්ඩ් කරේ ඩ්‍රෝන් එක. ඔයාලා ඩ්‍රෝන් එකේ යවද්දි මතක තියාගන්න ඕනේ ඔය වගේ බිමට ලෑන්ඩ් කරන්න එපා ගොඩක් වෙලේට. මොකද බිමට ලෑන්ඩ් කරද්දි වෙන්නේ ඩ්‍රෝන් එකේ බ්‍රෂ්ලස් මෝටර්ස් උනත් මේවට වැලි ගිහිල්ලා ඩ්‍රෝන් එකේ මෝටර්ස් වලට හානි වෙන එක. ඒ හින්දා පුළුවන් තරම් අතට ලෑන්ඩ් කරගන්න ඩ්‍රෝන් එක ෆ්ලයි කරද්දි. එහෙනම්
මේ වීඩියෝ එක ගැන මෙච්චරයි අපිට කතා කරන්න තියෙන මේන්ලි. ඔයාලට නොතේරුම් තැන් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න අනිවාර්යෙන්. මම දන්න දෙයක් නම් කියලා දෙන්නම්. එහෙනම් අපේ channel එකට අලුත් කෙනා අපේ videos බලන්න subscribe කරලා YouTube එක subscribe කරලා තියාගන්න. ඔයාලගේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. ජය වේවා.